සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මගේ YouTube channel එක The Daily Dose of Flavor එකේ එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා. මම අද හදන්න යන්නේ පොඩි vegetable salad එකක්, fried vegetable salad එකක්. ඔයාලා diet plan එකකින් ඉන්නවා නම් හරි, ඔයාලට බර අඩු කරගන්න උවමනාවෙන් ඉන්න කට්ටිය හරි නම් ඔයාලට විශේෂම vegetarian කට්ටිය නම් මම අද මේකෙදි මස් මාළු මොනවත් පාවිච්චි කරන්නේ නැහැ. මම පාවිච්චි කරනවා මේ වල දකින්නේ නිවිති. මේක ඇත්තටම මම මගේ ගෙවත්තම හදාගත්ත නිවිති පැලයකින් තමයි මේ නිවිති ටික ගත්තේ. ඔයාලට බත් කන්න නැතුව මේ විදිහට fried vegetable salad එකක් වගේ හදාගෙන කන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. මොකද අපේ ඇඟට යන කැලරි ප්‍රමාණය ගොඩක් අඩුයි. හොඳ තන්තු ප්‍රමාණයක් ලැබෙනවා. මම මේකෙදි නිවිති පාවිච්චි කරනවා. ඒ වගේම ලුණු ගෙඩියක් පාවිච්චි කරනවා. ඊළඟට කැරට් පාවිච්චි කරනවා. ඊළඟට මම ගන්න ගෝවකොළ ටිකක්. ඒ ටිකක් මේ විදිහට පොඩියට කපා ගන්නවා. මේට අමතරව මම මේකට පාවිච්චි කරන්නේ ලුණු සහ ගම්මිරිස් කියන දෙක. මම මගේ vegetable salad එක හදා ගන්න හදන්නේ. මේක එක meal එකකට ඇත්තටම ගොඩාක්ම ප්‍රමාණවත්. ගොඩාක් carbohydrate එකම කනවට වඩා ඔයාලට ඉඳලා හිටලා මේ වගේ දෙයක් try කරන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් හොඳයි. මම දැන් pan එක ලිපේ තියාගෙන තියෙන්නේ. pan එක පොඩ්ඩක් රත් වෙන්න දීලා මම මේකට පොල් තෙල් ටිකක් එකතු කරගන්නවා. පොල් තෙල් ටික හොඳට රත් වුණාට පස්සේ මම මේකට මුලින්ම එකතු කරගන්නේ කපාගත්තු කැරට් ටික. කැරට් ටික හොඳට fry කරගන්නවා. ඒකට කැරට් ටික හොඳට විනාඩි 5ක් විතර fry වුණාට පස්සේ මම මේකට කපාගත්තු ලුණු ටික එකතු කරනවා. ලුණු ටිකත් මේ විදිහට හොඳට තෙම්පරා වුණාට පස්සේ මම මේකට එකතු කරගන්නවා කපාගත්තු යෝගurt. අනගන් යෝගurt ටිකක් හොඳට තෙම්පරා වෙලා තියෙන නිසා මම මේකට මේකට පාවිච්චි කරනවා වගේ නිවිති ටික එකතු කරගන්නවා. මේ විදිහට නිවිති ටික එකතු කරලා එකක් හොඳට තෙම්පරා වෙන්න වෙනවා. මේ විදිහට එළවලු ටික තෙම්පරා වෙද්දී මම මේකට ගම්මිරිස් ටිකක් එකතු කරගන්නවා. ඊළඟට මම ලුණු ටික එකතු කරගන්නවා. ඔන්න මම දැන් vegetable salad එක හදාගෙන ඉවරයි. අපි බලමු මේක දැන් කොහොමද තියෙන්නේ කියලා අන්තිමට. දැන් මේ ඔයාලා දකින්නේ මම මගේ රාත්‍රී ආහාර වලට හදාගත්ත vegetable salad එක. ඔයාලත් අනිවාර්යෙන් මේක හදලා බලන්න මාරම රසයි. ඔයාලා ඇත්තටම බර අඩු කරගන්න උත්සාහ කරන කෙනෙක් නම් හරි gym එකකට යන කෙනෙක් නම් මේක ඇත්තටම හොඳ රාත්‍රී ආහාර වේලක් බවට පත් වෙනවා. අද මාත් එක්ක එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම ස්තුතියි. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න මගේ YouTube channel එකත් එක්ක එකතු වෙන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. Thank you.